අද අපි දෙන්න රියස් ටුවර් එකක්. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. අදට අපි දෙන්න මැරි කරලා අවුරුදු 3ක් වෙනවා. රියස් ටුවර් එකේදී මොනවද කරන්නේ? මොනවද අපිට බලන්න පුළුවන් කියලා බලාගන්න අපි දෙන්නත් එක්ක ගෙදර වරන්දලා ඉන්නේ. අපි දැන් ඔෆිස් එකේ ඉඳලා ගියපු නිසා ටිකක් පරක් වුණා. ඉතින් අපි ඉක්මනට යාච් එක ඇතුළට ගියා. අපි යාච් එක ඇතුළට යද්දි මෙන්න මෙහෙම view එකක් තමයි තියෙන්නේ. යාච් එකට ඇතුළු වෙනකොටම අපි අපේ සෙරෙප්පු සපත්තු ගලවන්න ඕනි. ඒක අපේ සේෆ්ටි එකට කරන දෙයක්. ඊට පස්සේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් දීලා එතනින් පස්සේ එයාලා අපි යාච් එක ඇතුළේදී කොහොමද හැසිරෙන්න ඕනි, අපි මොනවද කරන්න ඕනි වගේ දේවල් ගැන ඉන්ෆෝමේෂන් එකක් දෙනවා. මෙන්න මේ වගේ මිනි බාර් එකකුත් යාච් එක ඇතුලේ තියෙනවා. ඔයාලට බාර් එක යූස් කරන්න ඕන නම් ඒකට ඇඩිෂනල් charge කරනවා. ඊට පස්සේ අපි දෙන්න මේ යන්නේ අප්ස්ටෙයාර් එකට. තාම යාච් එක යන්න පටන් ගත්තේ නෑ. මේ යාච් එක නවත්තලා තිබ්බ තැන තමයි view එක මේ විදිහට ඔයාලා දකින්නේ. අපි මේ ටුවර් එක යන්න පටන් ගත්තේ ඩුබායි මරීනා වලදී. එතකොට මරීනා බීච් එක අවට තියෙන දේවල් තමයි ඔයාලට මේ වීඩියෝ එකෙන් දකින්න පුළුවන්කම තියෙන්නේ. මේ හරියෙන් යද්දී ඔයාලට එක විදිහට හදපු යාච් වර්ග බලන්න පුළුවන්. ඒ වගේම ඩුබායි ගවර්න්මන්ට් එකෙන්, ඒ කියන්නේ RTA එකෙන් කරන ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකකුත් මේ හරියේ තියෙනවා. අපි මේ යාච් ටුවර් එක යන්නේ යාච් එක බුක් කරේ Do Join කියන ඇප් එකෙන්. ඒ වගේම ඔයාලට ඔන්ලයින් ඕනම විදිහකින් මේ යාච් එකක් බුක් කරගන්න පුළුවන්. ඔයාලට ප්‍රයිවට් යාච් එකක් ඕන නම් ඒ විදිහටත් බුක් කරගන්න පුළුවන්. අපි ගියපු යාච් එකෙත් අපි 15 දෙනෙක් විතර වගේ තමයි හිටියේ. අපි මේ හරියෙන් යනකොට තමයි දැක්කේ ඩුබායි මරීනා සිප් ලයින් එකක් තියෙන්නේ මෙන්න මේ හරියේ. මේ බලන්නකෝ ඒකේ එක්කෙනෙක් යනවා. දැන් ඔන්න අපි මුහුදට කිට්ටු කරලා ඉන්නේ. අපි දෙන්න ඒ නිසා යාච් එකේ ඉස්සරහට ආව හොඳ view එකක් බලා ගන්න පුළුවන් වෙන නිසා. මේ තියෙන්නේ Blue Waters Island එක. අපි දෙන්නට ඕන උනේ සන්සෙට් එක බලන්නත් එක්කම මේ ටුවර් එක යන්න. ඒ නිසා අපි තෝරාගත්තේ හවස 5ත් 7ත් අතර තියෙන වෙලාව. ඉතින් අපි හිතුවා වගේම හරි ලස්සනට අපිට මේ හරියේ view එක බලා ගන්න පුළුවන් වුණා.
මේ වෙනකොට අපි ගොඩාක් මුහුද මැදට ගිහිල්ලා තමයි ඉන්නේ. මම මේ වටපිටාවේ තියෙන දේවල් ඔයාලට බලන්න ඕන නිසා zoom කරලා තමයි මේ අරන් තියෙන්නේ. දැන් අපි මේ යන්නේ ඇට්ලැන්ටික් හොටෙල් එක බලන්න. මේ හරියදී යච් එක ටිකක් බීච් එකට කිට්ටු කරලා නවත්තනවා අපිට ෆොටෝ වීඩියෝ ගන්න ඕනි නිසා. ඇට්ලැන්ටික් හොටෙල් එක ඉස්සරහදී වෙඩින් ඇනිවර්සරි එකට හස්බන්ඩ්ගෙන් මට හම්බෙච්ච සර්ප්‍රයිස් එක තමයි මේ. Anniversary, may saídos e aos poucos. අපි යස්ටුවර් එකට ගත්ත පැකේජ් එකේ කෑමත් ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. ඉතින් මේ වෙනකොට කෑමත් අපිට රෙඩි වෙලා තිබ්බේ. We have your beef burger, chicken hot dog. Chicken hot dog. We have some fruits here. Thank you. We have water. මුහුද මැදදී සන්සෙට් එකත් බල රසම රස කෑම වේලකුත් ගන්න ගමන් මේ තමයි අපි දෙන්න ගත කරපු තවත් එක ලස්සන දවසක්. පැය දෙකක යස්ටුවර් එකක් තමයි අපි තෝරගත්තේ. ඉතින් මේ පැය දෙක යනවා දැනුණවත් නෑ මේ ලස්සන view එකත් එක්ක. ටුවර් එක ඉවර වෙලා යනකොටත් අපිට ඊවිනින් ස්නැක් එකක් විදිහට චොක්ලට් මෆින් ලෑස්ති කරලා තිබ්බා. ඒ වගේම කියන්න ඕනි මේ ඉන්න ස්ටාෆ් එක නම් හරිම ෆ්‍රෙන්ඩ්ලි, අපිට සෑහෙන උදව් කරා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ 3rd wedding anniversary එක ලස්සනට සෙලිබ්‍රේට් කරේ. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයිත් දවසක අපි හම්බ වෙමු. එතකන් අපේ ඉෂු මදර් YouTube channel එක subscribe කරලා bell button එක click කරලම තියන්න.